Hi කොහොමද ඔයාලට? ඉතින් අද අපි හදන්න යන්නේ vanilla tutti frutti mini cupcakes. ඉතින් මේක හරිම ලේසි ඉක්මනින් හදන්න පුළුවන් රෙසිපි එකක්. ඉතින් අපි දැන් බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඉතින් මෙතන තියෙනවා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණවත් එක්කම ඉතින් ඔයගොල්ලෝ එතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි බිත්තර 3 අරගෙන බිත්තර කහමදේ සුදු මදේ වෙන් කර ගන්න ඕනේ. මෙතන වැදගත්ම දේ තමයි අපි සුදු මදේ වෙන් කරන භාජනයේ වියලි භාජනයක් වෙන්න ඕනේ. ඉතින් මේ විදිහටම තුනම අපි වෙන් කර ගන්නවා. ඊට පස්සේ මම කහමද ටික අරගෙන හොඳට බීට් කරගන්නවා. ලා කහ පාටක් එනකම් හොඳට බීට් කරගන්න විනාඩි 2ක් 3ක් අතර කාලයක්. මෙන්න මේ වගේ. ඊට පස්සේ අපේ මේ කහමද මිශ්‍රණයට මම බටර් එකතු කරගන්නවා. ඒකත් විනාඩියක පමණ කාලයක් හොඳට බීට් කරගන්න. දැන් අපි මේ හදාගත්ත මිශ්‍රණයට කිරි පොඩ එකතු කරලා හොඳට බීට් කරගන්න. දැන් අපි කරන්න අපි වෙන් කරගත්ත සුදු මද ටික බීට් කරගන්න එක. අපි හොඳට බීට් කරන ගමන් අපි සීනි ටිකෙන් පොඩ අපි මේ මිශ්‍රණයට එකතු කරලා හොඳට බීට් කරගන්නවා. භාජනයේ අනිත් පැත්ත හැරෙව්වත් අපේ මිශ්‍රණය වැටෙන්නේ නැත්නම් අපේ පදම හරි. ඉතින් මේ විදිහට හොඳට අපි සුදු මද ටික බීට් කරගමු. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා හදාගත්ත මිශ්‍රණයට අපි සුදු මද ටික දාගමු. බීට් කරගත්තට පස්සේ මේ වෙලාවේ මම වැනිලා එකතු කරගන්නවා අපේ මේ මිශ්‍රණයට. දැන් අපි පාන් පිට ටිකෙන් ටික අර මිශ්‍රණයට එකතු කරගන්න. මේ පාන් පිටේකට මම corn flour, baking powder දාලා 3 පාරක් හලාගෙන තමයි තියෙන්නේ. ඉතින් මේක මේ විදිහට පොඩ අපේ මිශ්‍රණයට දාලා තමයි අපි කලවම් කරන්න ඕනේ. මේ වෙලාවේ බීටරේ පාවිච්චි කරන්න එපා, බීට් කරන්න යන්න එපා. මේ විදිහට අපි අතින් තමයි හිමීට කලවම් කරන්න ඕනේ. ඉතින් දැන් මගේ කප්කේක් ට්‍රේ එකට මම කප්කේක් ලයිනර්ස් දාලා රෙඩි කරගත්තා. දැන් තියෙන්නේ අපි හදාගත්ත මිශ්‍රණයෙන් 4න් 3ක ප්‍රමාණයක් මේ ලයිනර්ස් වලට දාගන්න. ඉතින් මගේ ඔක්කොම කප්කේක් ලයිනර්ස් වලට මම මිශ්‍රණය දාගෙන රෙඩි කරගත්තා. ඉතින් දැන් මම මේ කරන්නේ ටුටි ෆෘටි දාගන්න එක. ටුටි ෆෘටි වලින් කේක් එකට අමුතුම රසක් වගේම අමුතුම ලස්සනක් එනවා. ඉතින් මම මේ වෙලාවේ මගේ oven එක සෙල්සියස් අංශක 175ට ප්‍රීහීට් කරලා තමයි තියෙන්නේ. ඉතින් දැන් මම ඔක්කොම කේක්ස් ඩෙකොරේට් කරන් ලස්සන කරන් ඉවරයි. ඉතින් මේ ටුටි ෆෘටි දාගෙන තියෙන හරිම කලර්ෆුල් කේක්ස්. ඉතින් දැන් මම oven එකට අපේ කේක්ස් ටික දාගන්නවා. අංශක 175 විනාඩි 20ත් 25ත් අතර කාලයක් මම අපේ කේක්ස් ටික බේක් කරගන්නවා. ඉතින් පේනවද හරිම ලස්සනට බේක් වෙලා තියෙනවා, කර වෙලා නැතුව හරි පදමට බේක් වෙලා තියෙනවා. ඉතින් මම දැන් ඔයගොල්ලෝ බලන්න කොච්චර softද ඒ වගේම මැද කොච්චර හොඳට බේක් වෙලා තියෙනවද කියලා. ඉතින් මේ වගේ recipes ඉස්සරහටත් ඔයගොල්ලෝ බලා ගන්න නම් අපේ channel එක follow කරලා subscribe කරලා like කරලා තියාගන්න.